ශ්‍රී ලාංකික දරුවෝ ඉතාලියේදී සිංහල භාෂාව වැඩිය හසුරවන්නේ නැත්තේ ඇයි? ඇයි එයාලා කතා කරන්නේ නැත්තේ? කෙටියෙන් කිව්වොත් අපි වවුලගේ ගෙදර ආවොත් අපි එල්ලිලා ඉන්න එපා. අන්න ඒ වගේ අපි ඉන්නේ ඉතාලියේ නම් අපේ දරුවා පාසල් යන්නේ ඉතාලි පාසලට නම් අපේ දරුවා අනිවාර්යයෙන්ම ඉතාලි භාෂාව දැනගෙන ඉන්න ඕන. එතකොට සමහර මෙහි බහුතරයක් ළමයි පොඩි කාලෙදී ඒ කියන්නේ අවුරුදු 3ක් විතර යනකම් හරි අඩුයි කතා කරනවා අපේ ලාංකික දරුවෝ. මොකද අපිට මෙහි ඉන්න කට්ටිය අඩුයි. අම්මා තාත්තා දරුවා මේ ගෙයක් ඇතුලේ හිර වෙලා වගේ තමයි ඉන්නේ. එළියට ගියත් අම්මා තාත්තා හේ දරුවා විතරයි. මොකද මේක අපේ රට නෙමෙයිනේ, අපේ මව්බිම නෙමෙයි. ඉතින් මෙහි ඉතාලියේ දරුවන්ට ඉතාලියේ අම්මා තාත්තා ආච්චි සීයා නැන්දා මාමා එයාලගේ නෑදෑයෝ එයාලට ඉන්න. නමුත් අපිට ඉන්නේ අපේ පවුල විතරයි. සමහරක් ඉඳලා හිටලා කට්ටිය ගොඩක් ඉන්න අයත් ඉන්නවා. නමුත් ඒගොල්ලනුත් එක එක පළාතවල් වල ඉන්නේ. ඉතින් අන්න එහෙම වුණාම දරුවෝ එක භාෂාවක් හරි කතා කරන එක තමයි අපි හැම දෙමව්පියෝ හැටියට අපි හැම දෙනාගේම ආසාව. බලාපොරොත්තුව. එතකොට අපි දැන් මගේත් පළවෙනි දරුවට ওই ප්‍රශ්නේ ආවම අපිට පෙඩියාත්‍රා, ඒ කියන්නේ දරුවන්ගේ දොස්තර කිව්වේ එක භාෂාවක් දරුවට කතා කරන්න. එක භාෂාවක්. එතකොට අපි ඇත්තටම දැන් ගෙදර අපි කතා කරන්නේ සිංහල. එතකොට දරුවෝ ටීවී එකේ ස්ක්‍රීන් එකේ YouTube එකේ බලන්නේ ඉංග්‍රීසි. එතකොට එළියට ගියාම දරුවගේ කනට වැටෙන්නේ ඉතාලි. එතකොට ළමයා කන්ෆියුස් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී දෙමව්පියෝ හැටියට අපි එක භාෂාවක් තෝරගන්නවා. බොහෝ දුරට දෙමව්පියන් තෝරගන්නේ ඉතාලි භාෂාව. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව. එතකොට මේ දරුවෝ පාසලට ගියාම පාසලේ ඒගොල්ලන් ඉගෙන ගන්න ඉතාලි භාෂාව. ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තිබ්බට ගොඩක් යන්නේ ඉතාලි ඉස්කෝලේට. ළමයි බහුතරයක් යන්නේ ඉතාලි ඉස්කෝලේට. ඒතර ඒ ළමයි ඉගෙන ගන්න ඉතාලි. ඒ ළමයි රැඳෙන්නේ ඉතාලි ටීචර්ස්ලාත් එක්ක. ඒ ළමයි රැඳෙන්නේ ඉතාලි ළමයි එක්ක. එතකොට ඒ ළමයි හසුරවන්නේ ඉතාලි භාෂාව. ඉතින් එහෙව් වෙලාවට දැන් අපේ මව් භාෂාව අපි කොච්චර ගෙදර කතා කළත් එයාලගේ කනට වැටෙන්න වැඩි කාලයක් ඉතාලි භාෂාව. එතකොට එයාලට පුළුවන් ඒ ඉතාලි භාෂාව කතා කරන්න තමයි ගොඩක්ම. එතකොට සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ රස්සාවල් කරනවා නම් නීඩෝ වලට යනවා. ඒ කියන්නේ අවුරුදු අඩු බබාලත් ඩේ කෙයාර්ස් වලට දානවා. එතකොට ඒ දරුවෝ ඒ පුටි කාලේ ඉඳන්ම බහතෝරන්න ඉගෙන ගන්නෙත් ඉතාලි භාෂාවයි. එයාලා හැදෙන්නේ ඉතාලි දරුවෝ, ඉතාලි ගුරුවරු එයාලා අතරේ. එතකොට ඒ වගේ වුණාම අපේ මව් භාෂාව අමතක කරලා නැහැ. අර ඒ වෙලා තියෙන්නේ ඒ වෙන පරිසරයට දරුවා හැඩ ගැහිලා තියෙන්නේ. දැන් හොඳම උදාහරණේ මගේ පුතා අවුරුදු 5ක් වෙනකන් මම ලැජ්ජ වෙන්නේ නැහැ කියන්නේ මුණ දේ ඕක තමයි. හරියට සිංහල භාෂාව කතා කරේ නැහැ. නමුත් එයාට සිංහල තේරෙනවා. මම ගිය අවුරුද්දේ මාස 3ක් නිවාඩුවට ලංකාවට ගිහින් හිටියා. අද මං සන්තෝෂ වෙනවා එයා සිංහල කතා කරනවා. හැබැයි හොඳට අර ඉංග්‍රීසි වලින් කියන ෆ්ලුවන්ට්ලි නෙමෙයි. නමුත් එයා සිංහල කතා කරනවා. එයා වාක්‍ය කියනවා, වචන කියනවා. එයා ඉගෙන ගන්න ආසයි අන්න ඒ වගේ. ඉතින් ඒ හින්දා අර අම්මලා තාත්තලාට ඇඟිලි දික් කරලා නිකන් කියන්නේ නැතුව අපෝ දැන් ඉතාලියේ ඉන්න ළමයිට සිංහලත් බෑනේ. එහෙම කියන්නේ නැතුව පොඩ්ඩක් හිතලා බලන්න. නේද? දැන් ඒක ලොකුම උදාහරණේ ලංකාව ඇතුලේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල යන ළමයි මොනවද කතා කරන්නේ? ඉංග්‍රීසි. ඒ ළමයා ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන්. ඒ හින්දා ඒ ළමයා ගොඩක් වෙලාවට භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව හින්දා ඒ ළමයා කතා කරන ඉංග්‍රීසි. ඒ ඇරෙන්න අපි කවුරුත් අපේ මව් භාෂාව අපි අතෑරලා අමතක කරලා නැහැ. ඉතින් ඒකයි මම කියන්න කැමති. ඉතින් අර මම දැක්ක සමහර ගෲප්ස් වල එහෙම පෝස්ට් එහෙම දාලා තියෙනවා නිකන් අර අඩු තක්සේරු කරලා. දෙමව්පියන් ඒ කියන්නේ නිකන් අපි නිකන් අර සෝබනේට ළමයට සිංහල උගන්වන්නේ නැහැ වගේ. ඉතින් මම මේක බලන ඉතාලියේ ඉන්න අම්මලා මං ආසයි කමෙන්ට් එකක් දානවා නම් ඕගොල්ලන්ගේ අදහස් අපිට ඇත්තටම උනේ මේක නේද කියලා. ඒ කියන්නේ කතා කරන්න පරක්කු වුණාම එයාලා තෝරගන්න, එයාලා ඉක්මනට අල්ලගන්න භාෂාවෙත් අපිත් ඇදගෙන යනවා. මොකද අපිට ඕන අපේ දරුවෝ කතා කරන්න පුළුවන් වෙන්නනේ. ඉතින් අපේ දරුවෝ හරියට එක භාෂාවක් කතා කරන්න ඒ හැමදේම හැඩ ගැහුණාට පස්සේ ඊට පස්සේ එයාලා තව භාෂාවල් ඉගෙන ගන්නවා. ඉතින් අපි කවදාවත් ඉතාලියේ ඉන්න අම්මලා හැටියට මමත් අපේ මව් භාෂාව අමතක කරලත් නැහැ. ඒ සිරිත් විරිත් ඒ චාරිත්‍ර අපි ඒ විදිහටම කරනවා. ගෙදරින් එළියට යදි වැඳලා කරලා ඒ දේවල් අපිත් අපේ දරුවට පුරුදු කරලා තියෙනවා. ඉතින් අර ඒ හින්දා අර භාෂාවේ ප්‍රශ්නේ වෙලා තියෙන අන්න ඒකයි. තැනේ හැටියට
ඇනේ ගහලා ජීවත් වෙන්න ඕනනේ. මොකද මේ රටේ ඉංග්‍රීසි භාෂාවට තැනක් නැහැ. යාළගේ ඉතාලි භාෂාවට තමයි තැන තියෙන්නේ. ඉතින් පාසලේදී ඒ දේ කරන්න අපි ඒ දරුවව තවත් උනන්දු කරවන්න ඕන. මේ භාෂාව කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඉතාලියේ ඉන්න අම්මලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කිව්වේ වැරද්දක්ද කියලා.